අයිබෝවන් කොහොමද ඔයාලට? මම සුඛා හෙල්ත් කෙයාර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වේශන අධ්‍යක්ෂණේ. අද මම ආවේ ඕගොල්ලෝ මේ දවස්වල මොන බාරලා තියෙන බරපතල ගැටලුවක් ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි ආයුර්වේද බෙහෙත් ගන්න ගියාම ඒ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරිය නියමිත සුදුසුකම් සපුරලා තියෙනවද කියලා අපි බලාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ආයුර්වේද වෛද්‍යවරු උපාධිධාරී වෛද්‍යවරු ඉන්නවා. මේ උපාධිධාරී වෛද්‍යවරු කැලණි විශ්වවිද්‍යාලය අනුබද්ධ ගම්පහ මහරජ විද්‍යාලයතනින් හෝ කොළඹ විශ්වවිද්‍යාලය අනුබද්ධ අපේ රාජගිරිය විද්‍යාලයතනින් තමයි අපි උපාධිධාරී වෛද්‍යවරු බිහි කරන්නේ. ඉතින් මේ උපාධිධාරී වෛද්‍යවරු වසර 5ක ඝාතන කාලය සම්පූර්ණ කරලා වසරක සීමාවාසික පුහුණුවකුත් අවසන් කරලා තමයි රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට අපි සමාජයට එන්නේ. ඉතින් ඒ වගේම අපි තව ආයුර්වේද කියන්නේ ඇත්තටම දේශීය පාරම්පරික වෛද්‍යවරු කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ බිහි වෙන්නේ එයාලා නියමිත සුදුසුකම් සම්පූර්ණ කරලා පස්සේ අපේ ආයුර්වේද වෛද්‍ය සභාවේ තියෙන ධර්මයේ සම්පතලවා ඊට පස්සේ රජයේ ලියාපදිංචි අංකයකට සහිතව අපි බෙහෙත් කරන්නේ එනවා. ඕනොත් වෛද්‍යවරු කොටසක් හැටියට අද සමාජයේ ඉන්නේ. මෙම් දෙපාර්ශ්වයෙන්ම අපිට ගැටලුවක් නැතුව ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. නමුත් ගැටලුව වෙන්නේ යම්කිසි පිරිසක් ඉන්නවා ඕන යම්කිසි ආයතනයක හෝ එහෙම නැත්නම් වෛද්‍ය ආයතනයක සේවය කළා හෝ ඕන යම්කිසි දැනුමක් ලබා ගත්තට පස්සේ යම්කිසි ඩිප්ලෝමාවක් ලබා ගත්තට පස්සේ නැත්නම් යම්කිසි සහතික පත්‍රයක් ලබා ගත්තට පස්සේ ඕන හිතෙනවා ඕනොත් වෛද්‍යවරු කියලා. ඉතින් ඕන සමහරක් වෙලාවට ගමින් ගමට ගිහිල්ලා සමහරක් වෙලාවට පූජනීය ස්ථාන තෝරගෙන එහෙම නැත්නම් ගෙවල් වලට පවා ගිහිල්ලා උන් ප්‍රතිකාර කරන්න මේ දවස්වල පෙළඹිලා ඉන්නවා යම් ආකාරවලින්. ඉතින් ඕන්ගෙන් තමයි අපි ඇත්තටම ගොඩක් අපේ පිටුගම වෙන්නේ. ඉතින් ඕන්ගෙන් අපහසුතාවයට ලක් වෙනවා අපේ රෝගීන්. ඒ වගේම අපේ තියෙන රෝග පීඩාවන් තව වැඩි වෙලා බරපතල තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් අදින් පස්සෙවත් ඔයාලා බෙහෙත් ගන්න යන්න කලින් ඒ වෛද්‍යරයා කවුද කොහොමද සුදුසුකම් සපුරලා තියෙන්නේ කියලා හොයලා බලලා ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.